ඕනෑම අභියෝගයක් ජය ගන්නට පුළුවන් පටන් ගත්ත වැඩේ ඉවරන කරන කම්ම නින්දයක් නැති જાතියක් තමයි මේස ලග්න හිමියන් කියලා කියන්නේ. ඉතින් ඔබ යම් කිසි කටයුත්තක් පටන් ගත්තා නම් ඒක ඉවර කරනකම් ඔබට ඒකේ ඉවසිල්ලක් නැහැ. ඉතින් ඔබ ඕනවට වඩා කේන්ති ගන්න කෙනෙක්. ඉතින් ඒ නිසා රණ්ඩු සරුවල් වලට පවා වැඩිපුර පැටලෙන්නට ඉඩකඩ පවතින කෙනෙක්. නමුත් ඔබ ඊ타ත්ම ධෛර්යමත් ඒ වගේම අභියෝග ජය ගන්නා උත්සාහවන්ත කෙනෙක් හැටියට තමයි මේ ලග්න අතර මේස ලග්න හිමියන් සිටින්නේ. ඉතින් ඔයාලට පුළුවන්කම තිබෙනවා විශ්ව පලාපල YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඕගොල්ලොන්ට නැරඹීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔයාලට පුළුවන් 2026 පිළිබඳව සියලුම ලග්න පලාපල පිළිබඳව කතා කරලා තියෙනවා මගේ channel එකේ විශ්ව පලාපල. ඉතින් ඔයාලට ඒවා බලන්න පුළුවන්. ඒ වගේම තමයි එහෙමත් නැත්නම් පහළ description එකේ සියලුම වීඩියෝස් වල link තියෙන ඔයගොල්ලන්ට ඒවා බලලා ඔයගොල්ලොන්ගේ ජීවිතේ සාර්ථක කරගන්නට පුළුවන්කම පවතිනවා. යම් කිසි සාන්ත කර්මයක් තිබෙනවා නම් ඔබගේ ලග්නයට අනුව ඒ දේවල් සිද්ධ කරලා ඔබගේ රැකියාව, අධ්‍යාපනය, ඒ වගේම ගෘහ ජීවිතය සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා. ඔබ ගොඩක් තැන්වලදී ඉක්මන් වෙන කෙනෙක්. ඕනෑම දෙයක් ඔබට ලබා ගන්න මම මුලින් සඳහන් කළා වගේ නොපසුබට වෙන්නේ නැහැ. පසුබට වෙන්නේ නැහැ. ඔබ ඊ타ත්ම කඩිසර කෙනෙක්. ඉතින් ඒ වගේම තමයි ඔබ ප්‍රධානත්වයේ ගන්නට කැමති කෙනෙක්. එනිසා ඔබට පුළුවන්කම තිබෙන ඕනෑම අමාරු කටයුත්තකට අත ගහලා ඒක ගොඩ දාන්න. ඉතින් ඒ වගේ මහා හිතේ හයියක් තියෙන කෙනෙක් තමයි මේස ලග්න හිමියන් කියලා කියන්නේ. ඔබ එදිනදා ජීවිතයේ සිද්ධ කරන ඔබේ දියුණුව වෙනුවෙන් ඔබ සිද්ධ කරන දේවල් අතපසු කරන්න කැමති නැති කෙනෙක්. අද කරන්න තියෙන වැඩේ අද කරන කෙනෙක් තමයි මේස ලග්න හිමියන් කියලා කියන්නේ. ඉතින් එහෙම කරන්නේ නැති අයට ඔබ තදින්ම විරුද්ධ වෙන කෙනෙක්. අසාධාරණයට ඔබ තදින්ම විරුද්ධ වෙන කෙනෙක් හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ හැම දෙයකින්ම ජයග්‍රහණය කරන්න හැමෝම අභිබවා යන්න ඔබ උත්සාහ කරන කෙනෙක්. තැනක් ගත්තාම පිරිසක් ගත්තාම ඔබ ඒ තැන ප්‍රධානත්වයේ ගන්නට උත්සාහ කරන කෙනෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා කාටවත් යටත් වෙන්න කැමති නැති කෙනෙක්. ගොඩක් වෙලාවට ඔයා අනුන් ගැන හිතන එක ගොඩක් දුරට අඩුයි. තමන්ගේ වැඩේ තමයි ඉස්සල්ලාම කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අනෙක් අය වෙනුවෙන් අනුන් වෙනුවෙන් කාලය යොදවන්න ඔබ ඒ තරම් කැමති කෙනෙක් නෙවෙයි. හැම වෙලාවෙම කැපී පෙනෙන්න ඒ වගේම ඔබ ප්‍රමුඛ ස්ථානය ගන්නට උත්සාහ කරන කෙනෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඔබ නිතරම රසවත් ආහාර ප්‍රිය කරන ඒ වගේම තමයි ඔබ ප්‍රිය සංభాෂණ වලට ඉතාමත්ම කැමති. ඔබ ශරීර සෞඛ්‍ය පිළිබඳව ඔබගේ පවුලේ අයගේ සහ ඔබගේ පවුලේ ශරීර සෞඛ්‍ය පිළිබඳව ඉතාමත්ම දැඩිව හිතන කෙනෙක් හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. බාහිර අලංකාරයට වගේම විනෝදයටත් ඔබ ඉතාමත්ම කැමති. ඒ වෙනුවෙන් මුදල් බිය පැහැදම් කරන්නට ඔබ පසුබට වෙන්නේ නැහැ. මේස ලග්නයට අනුව කතා කරනකොට ඔබ විවාහක කෙනෙක් නම් එහෙම නැත්නම් විවාහ වෙන්නට ඉන්නවා නම් ඒ වගේම විවාහ වෙන්න ඔබ තෝරගන්න කෙනෙක් නම් ඉතාමත්ම ඒ විවාහ සහකාරියට හෝ සහකාරියට ඉතාමත්ම ඇලුම් කරන ආදරය කරන චරිතයක් හැටියට ඔබ සිහිපත් කරන්න ඔබ ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයා ගෙදර ඒ කටයුතු කරනකොට ස්වාමියාගේ ඒ වගේම ඔබ භාර්යාවක් නම් ස්වාමියාගේ ස්වාමියෙක් නම් භාර්යාවගේ ඒ අදහස් වලට අනුව එහෙම නැත්නම් අදහස් වලට ප්‍රමුඛ ස්ථානය දීලා ඒවත් අරගෙන ඔබ ඒ අදහස් තමයි ඔබ ක්‍රියාවට නංවන්නට උත්සාහ කරන. ඒ නිසා පෞල් ජීවිතය ඉතාමත්ම සාර්ථක කරගන්න පුළුවන් ලග්නයක් තමයි මේස ලග්නය කියලා කියන්නේ. විශේෂම කාරණාව තමයි ඔබ තුල යම්කිසි දුර්වලතාවයන් තිබෙනවා නම් ඒවා ඔබ හොඳින්ම උත්සාහ කරනවා, වඩාත්ම උත්සාහ කරනවා ඒ දේවල් කාටවත් පේන්නේ නැති වෙන්නට තියාගන්න. ඒක ඔබගේ තිබෙන විශේෂ ලක්ෂණයක් හැටියට සඳහන් කරන්න පුළුවන් ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව. යම් කිසි කෙනෙක් ඔයාව වර්ණනා කරනවා නම් පිරිසක් ඔයාව වර්ණනා කරනවා ඔබ ඒකට ඉතාමත්ම ලැබි කෙනෙක්. ඔබ ඒකට හරිම කැමතියි. ඔබට යම් කිසි උපකාරයක් කරපු කෙනෙක් ඉන්නවා නම් පුංචි හරි උපකාරයක් ඔබ ඒකට කෙලෙහි ගුණ සලකන්න, කෘතගුණ සලකන්න කිසිම විදිහකින් පසුතැවෙන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම ඒකට
යොමු වෙලාම කටයුතු කරන කෙනෙක් කිසිම අවස්ථාවක පසුබට වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබ මේ ලග්න අතර සුබ එහෙම නැත්නම් යහපත් සමාජ පසුබිමක් ඇතුව ඉන්න කෙනෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. අනුන් ගැන නෙවෙයි තමන් ගැන විශ්වාසය කරලා තමයි ඔබ වැඩ කරන්නේ. කවුරුවත් මත ඩිපෙන්ඩ් වෙන්න පවතින්න ඔබ කැමති නැහැ. තමන්ගේම දෙයක් කරමින් ඉදිරියට යන්නට තමයි ඔබ වග බලාගන්නේ, ඔබ උත්සාහ කරන්නේ. ලග්න භාවයේ එහෙම නැත්නම් පළවෙනි කොටුවේ ඔබ රවි පිහිටලා තිබෙනවා නම් ඔබගේ ලග්නේ, එතකොට ශරීර ශක්තිය, නිරෝගී බව, ඒ වගේම කීර්තිය, ඒ වගේම යහපත් සිතුවිලි ඔබට ඇති වෙනවා. ඉතින් ඒ හරහා ඔබගේ ජීවිතය සුවපත් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ මේ ඔබගේ ලග්නයට අනුව කරන්න අවශ්‍ය කරන ශාන්ති කර්ම විදි ඔබ සිද්ධ කරන්නට අවශ්‍ය කරනවා. ඉතින් ඒ සඳහා ඔබට පුළුවන් අසරණ දරුවන්ට, ඒ කියන්නේ මුදල් නැති දරුවෝ ඉන්නවා නම් ඒ අයගේ අධ්‍යාපනය සාර්ථක වීම සඳහා මුදල් වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාපනික ආම්පන්න වලින් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් ඒවා ලබා දීලා ඔබගේ ලග්නයට සුබඵල දායකත් කර ගන්නට 2026 වර්ෂයේ සහ ඔබගේ ලග්නයට සම්පූර්ණයෙන්ම ඒ වගේම තමයි ඔබට පුළුවන්කම තිබෙනවා සතියකට සැරයක් හෝ මාසයකට සැරයක් බලු කපුටු දාන සිද්ධ කරන්න. ඉතින් හරහාත් ඔබට විශාල වශයෙන් ලොකු පිටුවහලක් ලැබෙන ඔබේ ජීවිතේ සාර්ථක කර ගන්නට. ඒ වගේම තමයි ඔබට උදේ හවස රතන සූත්‍රය ශ්‍රවණය කරන්න පුළුවන් නම්, ජයපිරිත ශ්‍රවණය කරන්න පුළුවන් නම් මේ හරහාත් ඔබට විශේෂ සුබඵල අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. කිරියාහාර පූජාවන් ඔබට පුළුවන්කම තිබෙනවා බදාදා සහ සෙනසුරාදා දිනවල සිද්ධ කරන්නට. ඒ හරහාත් ඔබට ජීවිතේ සුවපත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ ටික තමයි මේස ලග්න හිමියන්ගේ චරිත ලක්ෂණ පිළිබඳව සහ මේස ලග්න හිමියන් පිළිබඳව කතා කරන්න තිබෙනවා. පුළුවන්කම තිබෙනවා විශ්ව පලාපල YouTube නාලිකාව මේ වෙනකන් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට නැරඹීමේ හැකියාව පවතිනවා. ඔයාලා හැම දිනකම ජීවිත සුවපත් වේවා, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම අද මේ වීඩියෝ නතර කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.